ළමයි ඔන්න ඔයාලට මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ මට මතක විදිහට එයාලා ගිය අවුරුද්දේ එංගලන්තේ ගියා. මට මතක විදිහට අපේ අම්මා හවස කොකිස් හැදුවා. මට මතක විදිහට හිතේ හෙනංගිගේ උපන්දිනේ. ඉතින් අපි කොහොමද මට මතක විදිහට කියන අදහස ඉංග්‍රීසි වලට හරවගන්නේ? විනාඩියකට හිතන්න අපි ඩේ ටු ඩේ ලයිෆ් එකේදී මේ වගේ වාක්‍ය නිතරම කියන්න try කරත් අපි ඒ පැටර්න් එක දන්නේ නැති නිසා අපි ඉංග්‍රීසි භාවිතා කරන්නේ නැහැ නේද? ඉතින් අද ඉඳන් ඔයාලට චුට්ටක්වත් බය වෙන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එකෙන් ඔයාට උදව් කරනවා මට මතක විදිහට කියන අදහස තනියම හදාගෙන තනියම ඉංග්‍රීසි වලින් ඔයාට කියලා දෙනවා. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් ඉන්වයිට් කරනවා ජොයින් වෙන්න කියලා අපේ ක්‍රියා ඉංග්‍රීසි YouTube family එකත් එක්ක. ඉතින් මේ වෙද්දිවා මේ නරඹන්නේ 404 වෙනි වීඩියෝ එක. ඉතින් ඒක නිසා තවමත් subscribe කර නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. As far as I remember. As far as I remember. ඉතින් මේ phrase එකේ meaning එක තමයි මට මතක විදිහට. මට මතක විදිහට. අපි කලින් වීඩියෝ එකකින් කතා කරා මම දන්න විදිහට. එතකොට මේක as far as I remember මට මතක විදිහට. ඔන්න එහෙනම් වාක්‍යයක් කියන්න අවශ්‍ය වුණාම මට මතක විදිහට එයාලා ඊ අපේ ගෙදර ආවා. ඔන්න එහෙනම් as far as I remember කියන pattern එක use කරන්න. අපි යමු ඊළඟ slide එකට. වාක්‍ය හදාගද්දී structure එක කියන්නේ දැනගෙනම ඉන්න ඕන දෙයක්. ඉතින් කොහොමද ස්ට්‍රක්චර් එකක් ක්‍රියේට් කරගන්නේ? මුලින්ම ඔයා ගන්න ඕනි මට මතක විදිහට කියන අදහස ඉස්සරහට. එහෙනම් මොකක්ද? as far as I remember. ඊළඟට කළ යුතු දේ වෙන්නේ අපේ කියන්න බලාපොරොත්තු වෙන සෙන්ටෙන්ස් එක වාක්‍ය දාන එක. උදාහරණයක් විදිහට ගත්තොත් මට මතක විදිහට හෙට අපි එහෙ යනවා. මට මතක විදිහට හෙට අපි එහෙ යනවා. අන්න සෙන්ටෙන්ස් එක වෙන්නේ හෙට අපි එහෙ යනවා. ඔන්න එහෙනම් ඔයාගේ හිතට එන ඕනම අදහසක් මේ විදිහට කියන්න පුළුවන්. එහෙනම් අපි example sentence වලින් ඒ ගැන ඉගෙන ගමු. Number 1. As far as I remember, she called me yesterday. As far as I remember, she called me yesterday. මට මතක විදිහට she called me ඇය මට call කරා yesterday ඊයේ. එහෙනම් සම්පූර්ණ අදහස හදමු බලන්න. මට මතක විදිහට ඇය මට ඊයේ කෝල් කරා. එහෙමත් නැත්නම් මට මතක විදිහට එයා ඊයේ මට කෝල් කරා. බලන්න හරි ලස්සනයි ඒ වගේම හරි පිළිවෙලයි නේද? ඉතින් ඒ නිසා මේ වගේ පැටර්න්ස් ඉගෙන ගද්දී ෂීට් එකක් අරගෙන එහෙමත් නැත්නම් නෝට්බුක් එකක් අරගෙන ලියා ගන්න අමතක කරන්නත් එපා. අපි යමු ඊළඟ වාක්‍යයට. As far as I remember, this road was under repair. As far as I remember, this road was under repair. මට මතක විදිහට මේ රෝඩ් එක අලුත් වැඩියා කරමින් තිබුණා. repair කරමින් තිබුණා. බලන්න as far as I remember මෙතනදී වැදගත් වෙන්නේ ඔයාට pattern එක කොච්චරක් දුරට වාක්‍යයට දාගන්න පුළුවන්ද කියන එක. ඉතින් as far as I remember මට මතක විදිහට මේ රෝඩ් එක අලුත් වැඩියා කරමින් තිබුණා. next. As far as I remember, he doesn't like spicy food. As far as I remember, he doesn't like spicy food. මට මතක විදිහට එයා සැර කෑම වලට spicy food වලට කැමති නැහැ. මට මතක විදිහට එයා spicy food වලට කැමති නැහැ. සැර කෑම වලට කැමති නැහැ. As far as I remember, this book was very useful. As far as I remember, this book was very useful. මට මතක විදිහට මේ book එක හරිම ප්‍රයෝජනවත්. As far as I remember, this book was very useful. මේ බලන්න මෙතනදී මට මතක විදිහට this book was very useful. වැදගත් වෙන්නේ pattern එක ඔයා හොඳට මතක තියාගෙන වාක්‍යයත් එක්ක දදා practice කරන එක. Next. As far as I remember, she left early. As far as I remember, she left early. මට මතක විදිහට ඇය උදෙන්ම early වේලාසනම එහෙමත් නැත්නම් උදෙන්ම left පිටත් වුණා. මට මතක විදිහට ඇය උදෙන්ම පිටත් වුණා. next. As far as I remember, she was very shy. As far as I remember, she was very shy. මට මතක විදිහට ඇය හරිම ලැජ්ජයි. As far as I remember, she was very shy. මට මතක විදිහට ඇය හරිම ලැජ්ජයි.
As far as I remember, he promised to help me. As far as I remember, he promised to help me. මට මතක විදිහට ඔහු මට උදව් කරන්න පොරොන්දු වුණා. ඔහු පොරොන්දු වුණා help to help me. මට උදව් කරන්න. As far as I remember, මට මතක විදිහට he promised. ඔහු පොරොන්දු වුණා to help උදව් කරන්නට me. Next. ඔන්න ඔයාලට චූටි පණිවිඩයක්. ඉතින් ඔයා ක්ලියර් ඉංග්‍රීසි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක්ද? ඉතින් තවමත් WhatsApp group වලට එකතු වෙලා ඔයාගේ English knowledge එක grow කරගන්න ඔයා එකතුනේ නැද්ද? ඔන්න එහෙනම් description box එකේ links ඔක්කොම attach කරලා තියෙනවා group දෙකේම එකතු වෙන්න. ඒත් එක්කලා YouTube එකේ ඔයා මේ දක්වා බලපු නැති videos තියෙනම් බලන්න playlist කරලා තියෙනවා. ඉතින් මේ 404 වෙනි video එක video 200 ගානකට වඩා patterns ඒ වගේම 140 ගානක් phrases සහ අනෙකුත් English video film ආශ්‍රයෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීම, ඒ වගේම grammar, ඒ වගේම trending topics මේ ගොඩක් දේවල් Clear English YouTube channel එකේ include. ඉතින් ඔයා තවමත් ඒව බලලා නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. ඒ වගේම තමයි video බලන ඔයා channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරලා support එකක් දෙන්න කියලා. අපි ආයෙම පාඩමට. As far as I remember, he didn't attend the class. As far as I remember, he didn't attend the class. මට මතක විදිහට ඔහු ක්ලාස් එකට attend උනේ නැහැ. සහභාගී වුණේ නැහැ. මට මතක විදිහට ඔහු ක්ලාස් එකට attend උනේ නැහැ. සහභාගී වුණේ නැහැ. As far as I remember, this exam was difficult. As far as I remember, this exam was difficult. මට මතක විදිහට මේ exam එක අමාරුයි. හරිම අමාරුයි. As far as I remember, this exam was difficult. මට මතක විදිහට මේ exam එක හරිම අමාරුයි. As far as I remember, he studied abroad. As far as I remember, he studied abroad. මට මතක විදිහට ඔහු ඉගෙන ගත්තේ පිටරට. මට මතක විදිහට ඔහු ඉගෙන ගත්තේ පිටරට. ළමයි බලන්න මෙතන pattern එක මොකක්ද? දැන් ඔයා දන්නවා. මට මතක විදිහට කියන අදහස ගන්න භාවිතා කරනවා as far as I remember. ඊළඟට he studied abroad. ඔහු study කරේ. ඉගෙන ගත්තේ පිටරට. As far as I remember, they finished the project. As far as I remember, they finished the project. මට මතක විදිහට එයාලා ප්‍රොජෙක්ට් එක ෆිනිෂ් කළා. ඉවර කළා. මට මතක විදිහට ඔවුන් එයාලා ප්‍රොජෙක්ට් එක අවසන් කළා. ෆිනිෂ් කළා. ඉවර කළා. ඉතින් අද දවසේදී මම ඔයාට අරගෙන ආවේ කොහොමද ඔයා ඉංග්‍රීසි වලින් මට මතක විදිහට කියන අදහස නිවැරදිව හදාගන්නේ කියන එක සම්බන්ධයෙන්. වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ඔයාගේ contact list එකේ ඉන්න යාළුවන්ව mention කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා තාමත් වීඩියෝ බලන්නේ Clear English YouTube channel එක subscribe කරලා නම් ඔයාලා හැමෝටම ආදරෙයි. ඒ වගේම තමයි channel එක subscribe කර නෙවෙයි නම් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරලා support එකක් දෙන්න. ඉතින් ඔයාලට මේ අරගෙන එන්නේ 404 වෙනි වීඩියෝ එක. ඉතින් ඔයා තවමත් playlist වල තියෙන videos බලලා නැත්නම් බලන්න YouTube channel එකට ගිහිල්ලා මම පිළිවෙලට ඔයාලට playlist කරලා තියෙන නිසා ඔයාට කිසිම අපහසුතාවයකින් තොර videos නරඹන්න පුළුවන්. ඉතින් මෙතනදී මම මතක් කරනවා ඔයාලට ඔයා තවමත් WhatsApp group එකට එකතු වෙන්නේ නැත්නම් එකතු වෙන්න WhatsApp group කරා English knowledge එක improve කරගන්න පුළුවන්. මොකද ඔයා වගේම English ඉගෙන ගන්න ආසාවක් කැමැත්තක් තියෙන යාළුවෝ ගොඩාක් ඉන්නවා group එකේ. ඉතින් එයාලත් එක්ක ඔයාට message කරන්න group එකේ තුලදී ඒ වගේම ඔයාට පුළුවන් voice chat හරහා English කතා කරන්න යාළුවොත් එක්ක. ඉතින් ඒකට ඔයා එකතු වෙන්න ඕනේ Clear English spoken group එකට. ඉතින් description එකේ main group එක තියෙනවා. ඉතින් main group එකට join වෙලා බලන්න ඔයාට set වෙනවද කියලා. set වෙනවා නම් admin message එකක් දාන්න. එයා ඔයාව add කරයි spoken group එකට. ඉතින් ඔයා මොකද හිතන්නේ? ඉතින් Clear English YouTube channel එකෙන් ඉස්සරහට අරන් එන්න ඕන videos මොනවද කියලාත් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් හැමදාම බලන් ඉන්නවටයි අහන් ඉන්නවටයි ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි ආයෙමත් හරියටම රෑ 7:00ට මේ වගේම වැදගත් ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය වෙන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අද දවසට මම ඔයාගේ නිවසින් සමුගන්නවා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. Bye. See you next time.